පොඩ රත් වෙනවා. හරි. ආයිබෝන් සීලුන් දෙනාටම ඔන්න ප්‍රථමයෙන්ම ඔයාලට ස්තුතිවන්ත වෙන්න ඕන TikTok එකේ මගේ වීඩියෝස් වල ලයික් කරපු, ෂෙයා කරපු, ෆලෝ කරපු සියලු දෙනාටම. ඉතින් ඔන්න ශ්‍රී ලංකා මාතෘභූමියේ පළවෙනි වතාවට සීල ඇප්ලයි කරන ගන්න එක මම ගෙනල්ලා තියෙනවා. ඉතින් මෙතෙක් කල මේ වාහනවල තිබ්බ සීල ප්‍රශ්නෙට විසඳුමක් වශයෙන් මම මේ ගන්න එක ලංකාවට ගෙනාවා. ඇත්ත වශයෙන්ම කියනවා නම් පිටරට ගිහිල්ලා ඉගෙනගෙන ඒ අත්දැකීම් ලංකාවට ගෙනල්ලා ලංකාවේ ජනතාව වෙනුවෙන් සේවයක් කිරීම පිළිබඳව සතුටු වෙනවා මම ඇත්ත වශයෙන්ම. ඉතින් සීලර් එක ඇප්ලයි කරන්න කලින් තව පොඩි දෙයක් තියෙනවා. ඒක බලලම අපි සීලර් එක ඇප්ලයි කරමු. මම මෙතන බ්‍රෑන්ඩ් නිව් ප්ලේට් එකක් ගත්තා. විදලා මිග් වෙල්ඩින් එකෙන් පාස් ගන්න ඕන නිසා ඔයාලට පෙන්වන්න කොහොමද ස්පොට් එක මම හදන්නේ කියලා. මේ වීඩියෝ එක පොඩ්ඩක් දිගයි. චුට්ටක් කොහොම බලාගෙන ඉන්න. බොහොම ස්තුතියි. හරි දැන් මෙතන මම මේ ඔයාලා කලින් වීඩියෝ එක දකින්න ඇති මම ප්ලේට් එකක් පෑස්සුවා මිග් එකෙන්. පාසල මේක සමාන වෙන්නේ කියන්නේ ෆ්‍රේම් එක අපි කියලා හිතමු මේ ජොයින්ට් එක. එතකොට ඔයාලට පේනවද දැන් ක්ලෝස් අප් එකක් ගන්න මිග් එකෙන් පෑස්සුවට මේ ස්පොට් එක මම ඒ විදිහටම තියලා තියෙනවා. මේ හරියට පේනවා මේ තියෙන ස්පොට් එක ඒ විදිහටම තියලා තියෙනවා. දැන් මේ කලර් එක අපි කියන මේකට ස්ටයිරෝ කියලා. ඔයාලා වීඩියෝස් එකම දැකලා තියෙන බාත් එකේ බස්සලා ගන්න වාහන එක ප්‍රයිම් එකේ ඒ කලර් එක තමයි මම මෙතන මේ රිප්‍රසන්ට් කරලා තියෙන්නේ. අනිත් තව පොඩි දෙයක් කියන මේ කලර් එක මේ යොදා ගන්න හේතුව තමයි මේක උඩින් ඕන කලර් එකක් ගැහුවම වැහෙනවා. ඒකයි විශේෂයෙන් මේ කලර් එක තෝරාගෙන තියෙන මැනුෆැක්චරර්ස්ලා. හරි දැන් අපි මේක උඩින් සීලර් එක ඇප්ලයි කරලා බලමු. ඇප්ලයි කරලා බලමු. හරිද දැන් ඔයාලට පේනවා ඇති දැන් මෙතන සීලර් එක ෆ්‍රේම් එක විදිහට ඇප්ලයි කරා. දැන් මේ ස්පොට් ටික මේ විදිහට තියෙනවා. ඒ කියන්නේ ගෑවි නොගෑවි වගේ. මේක තමයි ඔරිජිනල් එන්නේ. විශේෂයෙන් බෑක් පැනල් එකේ එන්ජින් රූම් එකේ සහ හැම තැනම වගේ වාහනවල. ඉතින් දැන් මේකට මම තව පොඩි දෙයක් මේක මම පේන්ට් කරලා පෙන්නන්න කොහොමද ඉෆෙක්ට් එක කියලා. හරි දැන් මම ඔයාලට පෙන්නන්න යන්නේ එන්ජින් රූම් එක පේන්ට් එක කොහොමද වදින්නේ කියලා. අපි සාමාන්‍ය බොඩියට ගහන වගේ එකපාරම ගහගෙන යන්නේ නැහැ. එන්ජින් රූම් එකේ වදින ක්‍රමයක් තියෙනවා. මොකද රොබෝ ගහන්නේ බොනට් ෆෙන්ඩර් ඔක්කොම වහලා මේ අර අස්සෙන් වදින ටික තමයි ඩොට් වදින්නේ. ඔයාලට යාරිස් එකක් වගේ තියෙනම් පොඩ්ඩක් බලන්න. එහෙම ලොකුවට වදින්නේ නැහැ. දැන් මම ඒක ඔයාලට පෙන්නන්න යන්නේ. මෙන්න මේ විදිහට තමයි එන්ජින් රූම් වල බෑක් පැනල් වල පේන්ට් එක වදින්නේ. දැන් මෙහි අය මොකද්ද කරන්නේ? ගහලා දාන සම්පූර්ණ තියෙන කලර් එක. එහෙම හරියන්නේ එතකොට කවුරුන් දැක්ක ගමන් කියන මේක ඇක්සිඩන්ට් එකක් කියලා. දැන් මම මේ ඔයාලට පෙන්නන්න මෙතන පොඩි ඩෙමොන්ස්ට්‍රේෂන් එකක්. සාමාන්‍ය ওই විදිහට. ඒකත් පරණ කෑල්ල බලන් තමයි ගහන්න ඕනේ. දැන් ඔයාලට පේනවද මේ සීලර් එකට මේ යාන්තේ